මගේ මේ වීඩියෝ එක ඕගොල්ලන්ට කාටත් ප්‍රශ්නයක් වෙලා තියෙන ස්ට්‍රෙස් ගැන. ඒක මැනේජ් කරගන්නේ කොහොමද කියන එක ගැන. එතකොට මේ දවස්වල ගොඩාක්ම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ඒ ලෙවල් කරන නංගිලා මල්ලිලා. එයාලට විශේෂයි මේ වීඩියෝ එක. නමුත් මේක එයාලට විතරක් නන් නෙවෙයි. මොකද ජීවිතේ මොනම හරි වෙලාවක ඔගොල්ලෝ හැමෝම මොනවා හරි සිදුවීමකට ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එක අන්න ඒ ස්ට්‍රෙස් වෙලා ඉන්න ඕනෙම කෙනෙක්ට ඒ තමන්ගේ තත්වයෙන් මිදෙන්න මේක උදව්වක් වෙයි කියලා මම හිතනවා. එතකොට මම මේකෙදි මුලින්ම කතා කරන්න කැමතියි ඕගොල්ලන්ට මොනවා හරි දෙයක් වෙනස් කරන්න බැරි නම්. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාට දැන් වෙනස් කරන්න බෑ ඔයා වැඩ කරපු නැති එක. ඔයා හිතනවා මට වැඩ කරගන්න බැරි වුණා අයියෝ මං දැන් මොකද්ද කරන්නේ එහෙම කියලා. ඔයාට පුළුවන් නෑ හරි මට තව දවස් 7ක් තියෙනවා. මම මේ දවස් 7 අවුරුදු 5ක පේපර්ස් කරනවා සබ්ජෙක්ට් තුනේම. එන්න රිසල්ට් එක මොකක් වුණත් මට කමක් නෑ. මම මේ දවස් 7 වැඩ කරනවා. එහෙම කියලා ඔයා ඇක්ෂන් එකක් ගන්නවා පේපර්ස් කරන්න. ඔහොම වෙද්දි ඔයාට MCQ ලකුණු, essay structured ලකුණු ටික ටික වැඩි වෙනවා දවස් 7 ඇතුලේ. එහෙම කරලා ඔයාලට මේ තත්ත්වයට දක්වන ප්‍රතිචාරය වෙනස් කරන්න පුළුවන්. මම මේකට පුංචි උදාහරණයක් ගන්නම් මම මේ ළඟදී දැක්පු දෙයක්. එක්තරා දරුවෙක් ඉන්නවා. ඒ දරුවා සම්පූර්ණයෙන් ආබාධිතයි. ඒ කියන්නේ අත්පය වලින් වැඩ කරන්න බැහැ. නමුත් හොඳට කන් දෙක ඇහෙනවා. එයාට වැඩ කරන්න අමාරුයි. එයාගේ අම්මා තමයි එයාගේ ඉස්කෝලේ වැඩ ගිහිල්ලා ළඟ ඉඳගෙනම මම දැක්කා. ඔයගොල්ලෝ සමහර විට සමහර දෙනෙක් දකින්න ඇති. ඒ දරුවා නෝට්ස් ලියන්නේ අම්මා. පන්තියේ ඇහුම්කන් දෙන එක විතරයි මේ දරුවා කරන්නේ. හැබැයි ගුරුවරු අහන ප්‍රශ්න වලට හොඳට උත්තර දෙනවා. සාමාන්‍ය පෙළට මේ ළඟදී ඒ දරුවා සහභාගී වෙලා ඒ දරුවට ඒ නමයක් ඇවිල්ලා තිබුණා. ඉතින් හිතන්නකෝ ඒ දරුවා හිතුවනම් මගේ ආබාධිත තත්ත්වය තියෙනවා මට මුකුත් කරගන්න බෑ මම දැන් පරාජිතයෙක්. එහෙම හිතලා ස්ට්‍රෙස් වෙලා සම්පූර්ණ ජීවිතේම කඩාකප්පල් කරගත්තා නම් ඒ දරුවගේ අම්මා අද සතුටු වෙන්නෙත් නෑ. ඒ දරුවා ස්ට්‍රෙස් වෙලා ඇඳකට වෙලා පැත්තකට වෙලා ඉඳි. නමුත් එයා අද ලොකු ආබාධිතවරුන්ගේ සම්මේලනයක ලොකු තනතුරක් හොබවමින් අනිත් ළමයිවත් දිරිගන්මින් මම දැක්ක වීඩියෝ එකක් දාලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් අන්නේ මම දැන් කියපු දේ ආදර්ශයට ගන්න. ඔයාලට අතපය හතර මේ තියෙනවා. එතකොට ඔයාලට හොඳ මොලයක් තියෙනවා. කල්පනා කරන්න පුළුවන් හැමදේම ලැබිලත් ඔයා මුකුත් කරන්නේ නැත්තම් ස්ට්‍රෙස් කී ඉන්නවනම් ඒකට ඔයාට වෙනස් කරන්න බැරි දේවල් වලට දක්වන ප්‍රතිචාරය ඔයා වෙනස් කරන්නේ නැත්තම් කවදාවත් ඔයාට දිනන්න බෑනේ. ඕනෙම දෙයකට පොඩි ස්ට්‍රෙස් එකක් තියෙන්න ඕනේ. අපිට විභාගයට උනත් පොඩි හරි ස්ට්‍රෙස් එකක් නැත්තම් වැඩ කරන්න බෑ නේද? හැබැයි ඒක ස්ට්‍රෙස් කියලා ගොඩාක් ඇති කරගෙන ඒ වැඩේ අවුල් කරගන්න එක නෙවෙයි අපි කරන්න ඕනේ. හරි මම දැන් මේ ආතතියට පත් වෙලා ඉන්නේ මම වැඩ කරපු නැති නිසා. මොකද්ද මට කරන්න පුළුවන්? ඉදිරි දවස් 7 මම වැඩ කරන එක. මැනේජ් කරගෙන පේපර් 5ක් ගන්නකො. අවුරුදු 5ක පේපර්ස් අරගෙන ඒ අවුරුදු 5 පේපර්ස් ටික හරි විදියට කරන්න. හරි විදියට කරනවා කියන්නේ නිකන් කරලා වැරදිච්ච ටික පැත්තකින් තියලා ඉන්න එක නෙමෙයි. ඔයාට පුළුවන් ඒ ටික හොඳට විවරණ බලන්න. ඔයාට දැන් ලියන්න වෙලාවක් නැත්නම් විවරණ හොඳට අහන්න වැදගත් පොයින්ට්ස් කොලේක ලියා ගන්න. විභාගෙට කලින් දවසේ මේ පොයින්ට් කියවලා යන්න. මම මේ කිව්වේ මේ A level වලට නංගිලා මල්ලට උදව්වක් වෙන දෙයක්. මොකද මේක මම දන්නවා දැන් ගොඩක් A level කරන අය මේ දවස්වල ස්ට්‍රෙස් වෙලා ඉන්න හින්දා මේ වීඩියෝ එක බලයි. ඉතින් මම එයාලට තමයි මේක විශේෂයෙන්ම දාන්නේ මේ දේ කරන්න. එතකොට තව දෙයක් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලා දැන් ස්ට්‍රෙස් වෙලා ඉන්නවනම් හිතනවා දැන් මට වැඩ මහා ගොඩක් තියෙනවා. මේ මට දැන් විවේකයක්වත් ගන්න වෙලාවක් නැහැ කියලා. ඒක වැරදි. ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාට ඔළුවට අවුලක් දැනෙනවා නම් ඔයා චුට්ටක් ගිහිල්ලා පොඩි නිින්දක් දාන්න. නැප් එකක් කියන්නේ පොඩි නිින්දක් ගන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් පොඩ්ඩක් ඇඟ සෝදන්න, නාන්න, මූණ සෝදන්න. ඔය වගේ ෆ්‍රෙෂ් වෙන දේවල් කරන්න. ඊට පස්සේ විනාඩි 5ක් අහස දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ. එහෙම නැත්තම් ඔයාට පුළුවන් ගහකොළ දිහා බලාගෙන ඉන්න. ඔයාලගේ ගෙදර හොඳ වටපිටාවක් තියනවනේ. නගරක ඉන්න කෙනෙක්ට නම් බෑ. ඒත් වටපිටාව පොඩ්ඩක් ගස් කොළන් දිහා අහස දිහා බලාගෙන ඉන්නකෝ පොඩ්ඩක් වෙලා. විනාඩි 5ක් වැඩි වෙලාවක් නෙමෙයි. එහෙම කරලා ඔයාගේ ස්ට්‍රෙස් එක පොඩ්ඩකට මේ මනස කාම් කරගෙන ඉන්න. තව දෙයක් තමයි ඔයා මේ දවස්වල ඔයා දැන් ස්ට්‍රෙස් වෙලා ඉන්න යම් මොහොතක් තියෙනවා කියනකො. ඒ වෙලාවට තවත් ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් ළඟ ඉන්න යන්න එපා. එයාගේ ප්‍රශ්න අහන්න එපා. ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවකට හරි ඔයාගේ යාළුවෙක් ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට හරි ඔයාට ඒක මැනේජ් කරන්න බැරි නම් ඔයා එතනින් ඉවත් වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව ස්ට්‍රෙස් කියන්නේ කෝටිසෝල් හෝමෝනය නිසා ඇතිවෙන
තත්ත්වයක්. එතකොට ස්ට්‍රෙස් හෝමෝන් එක කියලා කියන්නේ කෝටිසෝල් හෝමෝන. එතකොට ඒක නිදහස් වෙනවා. ඒක නිදහස් වුණාට පස්සේ පරිසරයට නිදහස් වෙලා ඒ යාළුවගේ තියෙන ස්ට්‍රෙස් එක ඔයාටත් බලපාන තත්ත්වයට එන්න පුළුවන්. ඔයාට තවත් කෙනෙක්ගේ ස්ට්‍රෙස් එකට මුකුත් කරන්න බැරි නම් පොඩ්ඩක් ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා පොඩ්ඩක් සාමකාමී පරිසරයක ඉන්න බලන්න. දැන් ස්ට්‍රෙස් වෙලා ඉන්න අය යාළුවොත් එක්ක එකතු වෙලා තමන්ගේ ස්ට්‍රෙස් එක කතා කරනවා ඇති. ඒක කරන්න යන්න එපා. ඒ කියන්නේ විභාග ගැන විතරක් නෙමෙයි. ඕනෙම තැනකදී තමනුත් ස්ට්‍රෙස් වෙලා ඉන්නවනම් තවත් අය ස්ට්‍රෙස් වෙලා ඉන්නවනම් ඒක ඩබල් වෙන්න හේතුවක් වෙන්න පුළුවන් මේ දේ. ඒක නිසා එහෙම වෙලාවට ඔයාලා චුට්ටක් සාමකාමීව තනියම ඉන්න බලන්න. කොහොම වුණත් ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් ළඟ ඉන්න එක තමන්ට බලපානවා. තමන්ගේ ශක්තිය, තමන්ගේ එනර්ජි එක ගොඩාක් බලවත් නැත්තම්. ඒක නිසා ඒ දේ මේ ඔයාට ඒ කෙනාව හිතා හදන්න බැරි නම් ඔයා එතනින් අයින් වෙලා ඉන්න එක යහපත් මේ වෙලාවේ ඔයත් ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් නම්. ඊළඟට තමයි ඔයා මේ ස්ට්‍රෙස් වෙලා ඉන්න ගන්න ඒ කියන්නේ ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට ගන්න තීරණ තියෙන්නේ. ඒ දේවල් කිසිසේත්ම හරි දේවල් නෙමෙයි. මොකද ඒකට හේතුව ඒ වෙලාවට ඔයා හිතන දේවල් ඔයාට සමහර වෙලාවට පස්සේ හිතෙන්න පුළුවන් අනේ මම මේ දේ කළේ අපරාධ කියලා. සමහර වෙලාවට ඔයාට දැන් විභාග නිසා කලබල වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයාට තරහ යනවා. අම්මට හරි තාත්තට හරි කෑ ගහනවා. ඊට පස්සේ ඔයාට හිතෙනවා අපරාධේ මං කෑ ගැහුවේ මොකද මම මේ කරගත්තේ කියලා. අන්න ඒ වෙලාවට ඔයාට තේරෙනවා නම් තමන් මේ ඉන්න තත්ත්වෙ නිසා අනිත් අයටත් ප්‍රශ්නයක් වෙනවා තමන් කරන දේවල් වැරදි කියලා. එතනින් පොඩ්ඩක් ඉවත් වෙලා ඉන්න බලන්න. මම කියන්නේ ඔයා පොඩ්ඩක් ගිහලා නිදා ගන්න. එහෙම නැත්නම් සින්දුවක් අහන්න. ඔයා රණ්ඩු වෙන්නවත් ප්‍රශ්න ඇති කරගන්නවත් යන්න එපා. මොකද ඔයා අර සටන් වැදීම හෝ පලා යාම කියලා තියෙන්නේ. අන්න ඒ මෝඩ් එකේ ඉන්නේ මේ වෙලාවට. ඒක නිසා ඔයා හිතනවා අම්මලත් එක්ක රණ්ඩු වුණාම ප්‍රශ්නේ හරියයි කියලා. එහෙම නැත්නම් ඔයා හිතනවා නිකන් තනියම හිටියොත් Tamanට ටිකක් ෆ්‍රීඩම් එක අන්න එහෙම ලැබුණොත් මේ ප්‍රශ්නේ නැති වෙයි කියලා. හැබැයි මේකෙදි හොඳම දේ තමයි ඔයා මේ ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවට චුට්ටක් ඒ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න මොනවා හරි දෙයක් කරන එක. නැතුව ඒ ප්‍රශ්නෙන් පලා යන්න එහෙම කරන්න එපා. එක්සෑම් එකක් නම් සමහරු ස්කිප් කරන්න හිතනවා. ඒ කියන්නේ එහෙම කරලා දිගටම මේ දේට හුරු වෙනවා. ඒ දේ කරන්න එපා. ඔයාලා දැන් මෙම තර්ඩ් ෂයි එකක් කරන ළමෙක්ට පොඩ්ඩක් ඊළඟ පාර හොඳින් මහන්සි වෙන්න ඒ තීරණය ගන්න පුළුවන්. නමුත් ෆස්ට් ෂයි කරන සෙකන්ඩ් ෂයි කරන කෙනෙක් නම් ඔයා කවදාවත් පලා යන්න එපා මේකෙන්. ඔයා මේකට මුහුණ දීලා බලන්න. මේ දවස් 7ත් මහන්සි වෙන්න. හොඳට පේපර්ස් කරන්න. ඔයා S3 අරගෙන ඊළඟ පාර ඔයා A3ක් දානවා කියලා හිතන්න. ඒ උසස් පෙළ කෙනෙක්ට මම කිව්වේ මේක ඕනම කෙනෙක්ට එහෙමයි. අභියෝගයක් තියෙනවා නම් ඒකට Tamanට ලොකු හානියක් වෙන්නේ නැත්නම් ඒ අභියෝගය ගන්න බය වෙන්න එපා. මේ ස්ට්‍රෙස් වෙලා ඉන වෙලාවට ඔයා තීරණ ගන්න යන්න එපා. ඒ තීරණ වරදින්න තියෙන සම්භාවිතාවය වැඩි. පස්සේ ඔයා පසුතැවෙන්න පුළුවන්. ඔයා වෙන ඩිවයිස් එකකින් වැඩ කරන කෙනෙක් නම් මම කියන්නේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් ෆෝන් එක අතට ගන්න එක ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට චුට්ටක් නවත්තන්න. මොකද ෆෝන් එක කියන්නෙම අර එකකින් එකකට මාරු වෙන තමන්ව නිකන් අර ඒකට ඇදලා ගන්න ඩිවයිස් එකක්නේ. ඒක නිසා ඔයාට පුළුවන් නම් මේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න ඔයා ෆෝන් එක උදේ පාන්දර නැගිට ගමන් ගොඩක් අය පුරුදු වෙලා ඉනවා ෆෝන් එක අතට ගන්න. ඒ දෙක කරන්නේ නැතුව ෆෝන් එකෙන් පොඩ්ඩක් අයින් වෙලා ඉන්න බලන්න. ඊළඟට අන්තිම දේ විදියට මම ඔයාලට කියන්න කැමතියි. ඔයාලට මෙන්න මේ ඇක්ටිවිටි එක කරන්න පුළුවන්. හුස්ම වාර ගැඹුරු හුස්ම වාර 3ක් අරගෙන ඒක ටිකක් රඳවගෙන ඉඳලා ඒක නිදහස් කරන්න හෙමින්. ඒ කියන්නේ ටික වේලාවක් මම ඒ එක්සර්සයිස් එක ඔයාලට දෙන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ එක්සර්සයිස් එක කරන හැටි. එහෙනම් මේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කරගන්න මේ වීඩියෝ එක උදව්වක් වෙයි කියලා මම හිතනවා. good luck.